ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන බිගිනර් කෙනෙක් පාවිච්චි කරන්න ඕනේ එකම එක්ස්චේන්ජ් එක තමයි MEXC එක. ඇයි මං එහෙම කියන්නේ? දැනට ලෝකයේ තියෙන ප්‍රධානම ක්‍රිප්ටෝ කරන්සි 200කටත් වඩා ප්‍රමාණයක් zero fee. එහෙමත් නැත්නම් ට්‍රේඩින් ෆී එකක් නැතුව ඔයා ට්‍රේඩ් කරන්න දෙන එකම තැන තමයි MEXC එක්ස්චේන්ජ් එක කියන්නේ. එහෙනම් විනාඩි 5ක් ඇතුළත MEXC account එකක් set up කරගමු. හරි. අපි මුලින්ම බලමු කොහොමද MEXC account එකක් හදාගන්නේ කියලා. MEXC account එකක් හදාගන්න ප්‍රධානම විධි දෙකක් තියෙනවා. ඔයාට පුළුවන් referral link එකක් පාවිච්චි කරලා MEXC account එකක් හදාගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම MEXC account එකක් හදාගන්න. මම මේ දෙකටම අදාළ link එක පහළ description එකෙන් දාලා තියන්නම්. මේ වීඩියෝ එකේදී මම referral link එක පාවිච්චි කරලා කොහොමද account එකක් හදාගන්නේ කියන එක ගැන මුලින්ම කියලා දෙන්නම්. මේකේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට වින්ඩෝ එකක් ඔයාට මුලින්ම පොප් අප් වෙලා වෙන්නයි. එතකොට ඔයා මුලින්ම ඔයාගේ ඊමේල් එක ඇතුළත් කරගන්න sign up button එක ගිහුවම ඔයාට රිකැප්චර් එකක් මේ විදිහට පෙන්නයි. එතකොට ඒක හරියට කම්ප්ලීට් කරන්න. ඒක හරියට කම්ප්ලීට් කරාට පස්සේ ඔයා ඇතුල් කරපු මේල් එකට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක අරගෙන මෙතනින් පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට කියනවා පාස්වර්ඩ් එකක් සෙට් කරන්න කියලා. එතකොට පාස්වර්ඩ් එක සෙට් කරන විදිහ ගැන ඒගොල්ලෝ කන්ඩිෂන්ස් ටිකක් තියෙනවා. තිරේ තියෙන විදිහට. ඒ අදාළ ඔක්කොම ටික සම්පූර්ණ වෙන පාස්වර්ඩ් එකක් තමයි ඇතුළත් කරන්න ඕනේ. ඒ පාස්වර්ඩ් එක ඇතුළත් කරාට පස්සේ ඔයාව sign up වෙනවා. ඊට පස්සේ ඔයාට KYC කරන්න කියලා ඉවරලා වින්ඩෝ එකක් pop up වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන බටන් එක ඔබලා ඉවරලා KYC කරන තැනට යන්න. KYC කරන තැනට මුලින්ම ගියාම ඔයාට පේනවා KYC ප්‍රධාන වර්ග දෙකක් MEXCලා පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි primary KYC කියන එක. දෙවෙනි එක තමයි advanced KYC කියන එක. primary KYC එකේදී ඒගොල්ලෝ primary KYC එක විදිහට ID එක විතරක් ඉල්ලනවා. advanced KYC එකේදී ඔයාගේ ID එකට අමතරව ඔයාගේ live selfie එකකුත් ඒගොල්ලෝ requirement විදිහට ඉල්ලලා තියෙනවා. එතකොට verification දෙකට වෙන වෙනම benefits ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. මේක ඇත්ත මුදල් සම්බන්ධ දෙයක් නිසා advanced verification එකම කරන එක recommend කරන්න පුළුවන්. verification දෙක කොහොමද කරගන්නේ කියලා වෙන වෙනම අපි දැන් කතා කරමු. primary KYC කියන තැන verify via web කියන බටන් එක ඔබන්න. එතකොට ඔයාව ඒක ඇතුළට අරන් යනවා. එතකොට ඔයාට පෙන්නනවා එතන country එක සහ ID type එක ඔයාට තෝරන්න පෙන්නනවා. එතකොට ඔයා ලාංකිකයෙක් නිසා ශ්‍රී ලංකා කියන එක තෝරන්න පුළුවන්. ශ්‍රී ලංකා කියන එක දැනටමත් default තේරලාමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාට ඕන ID type එක උතන සඳහන් කරන්න ඕනේ. එතකොට ID card එක ඒක සිංහල වුණත් ඉංග්‍රීසි වුණත් ගැටලුවක් නැහැ. passport එක ඊට අමතරව driving license එක ඔයාට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අදාළ ID වර්ගය තෝරලා ඉවරලා ඔයාට පුළුවන් ඒක සිලෙක්ට් කරගන්න. එතන සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට පෙන්නනවා primary KYC එකේ ID ෆොටෝ එක කොහොමද ඇතුළත් කරගන්න ඕනේ කියලා ඉවරලා. ඊට පස්සේ ID එකේ ඉස්සරහා පැත්ත, ID එකේ පිටිපස්ස පැත්ත ඇතුළත් කරගෙන ඉවරලා ඊට පස්සේ ඔයාට කියනවා KYC එක verification එක කරගෙන යන්න කියලා. දැන් අපි බලමු advanced KYC එක කරගන්නේ කොහොමද කියලා. එතකොට advanced KYC එකේදී මම මුලින්ම මතක් කරා වගේ ඔයාගේ ID type එකට අමතරව ඔයාගේ live face selfie එකකුත් අවශ්‍ය කරලා තියෙනවා. එතකොට ඒකෙදිත් ඔයාගේ ළඟ තියෙන ID වර්ගය ඔයාට තෝරලා ඉවරලා next කරගන්න පුළුවන්. ඒක next කරාට පස්සේ ඔයාට පෙන්නනවා අර වගේම. එතකොට ඒක කරලා ඉවරලා ඔයාගේ face recognition එකත් කරගත්තාම ඔයාට advanced KYC එක සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව වෙනකොට ඔයාගේ account එක දැනටත් create වෙලා තියෙන්නේ. එතකොට පැය දෙකක වගේ කාලයක් වගේ යනකොට ඔයාගේ KYC එක verify වුණාද verify වුණේ නැද්ද කියලා ඉවරලා හරියටම ඒගොල්ලෝ mail එකක් මාර්ගෙන් දැනුම් දීමක් කරනවා. එතකොට මෙතන select කරගත්තාම ඔයාට යන්න පුළුවන් ඔයාගේ account එකට. ඔයාගේ account එකට ගිහිල්ලා ඉවරලා ඔයාට පුළුවන් ඔයාගේ account එකට අදාළ විස්තර ටික බලා ගන්න. එතන තියෙන set nickname කියන තැනින් ඔයාට පුළුවන් ඔයාට අදාළ nickname එකක් තෝරගන්න. එතකොට ඔයාගේ account එක ඒ nickname එක යටතේ තමයි පෙන්눔 කරන්නේ. ඊට පස්සේ තව options තියෙනවා. වම් පැත්තේ තීරුවෙන් ඔයාට පෙන්නනවා profile, security, identification, referral ඒ වගේ tabs ටිකක්. එතකොට ඒවා ඇතුලේ තියෙන options භාවිතා කරලා ඔයාගේ account එකේ security එක තව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒක ගැන ආයෙ අපි කතා කරමු. security tab එකෙන් ගියාට පස්සේ ඔයාට පේනවා two factor authenticator, passkey, email verification, mobile verification, Google authenticator ඔය වගේ options ටිකක්. security tab එකට මුලින්ම යනකොට ඔයාට පේනවා low මට්ටමේ තමයි ඔයාගේ account එකේ security එක තියෙන්නේ. එතකොට මේ දේවල් පාවිච්චි කරලා ඉවරලා ඔයාගේ account එකේ security එක තවත් strength කරගන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා. උඩ icon set එකේ download button එක වහම ඔයාට පේනවා QR එකක්. එතකොට ඒ QR එක පාවිච්චි කරලා ඉවරලා ඔයාලට mobile app එක download කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ phone එක Apple එකක් නම් ඔයාලට App Store එකකිනුත්, ඔයාගේ phone එක Android එකක් නම් ඔයාලට Play Store එකකිනුත් මේ app එක download කරගන්න පුළුවන්කම තියෙනවා.
ඔයාට මෙතන තියෙන ඩිපොසිට් බටන් එක එබුවට පස්සේ මෙක්සි account එකට ඔයාට සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්කම තියෙනවා. මෙක්සි account එකට සල්ලි ඩිපොසිට් කරන්න ඕන නම් ඔයාගේ account එක KYC verify වෙලා තියෙන්න ඕනේ. එතකොට අපේ account එක දැනට KYC verify වෙලා නැති නිසා අපිට දැනට account එකට සල්ලි ඩිපොසිට් කරන්න විදිහක් නැහැ. එතකොට ඔයාගේ account එක verify වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒකට USDT හෝ වෙනත් ක්‍රිප්ටෝ කරන්සි එකක් ඩිපොසිට් කරගන්න. ඉතින් මේ ස්ටෙප්ස් ටික භාවිතා කරොත් ඔයාලට විනාඩි 5ක් වගේ සුළු කාලයක් ඇතුළත මෙක්සි account එකක් හදාගන්න පුළුවන්. සීරීස් එකේ ඊළඟ වීඩියෝ ටිකෙන් අපි කොහොමද හරියට ඩිපොසිට් එකක් කරගන්නේ, කොහොමද මෙක්සි එකේ ෆීචර්ස් හරියට පාවිච්චි කරන්නේ, ඒ වගේම මෙක්සි ශ්‍රී ලංකා කමියුනිටි එකනොත් දිනපතා සතිපතා වගේම මාසපතාත් එක එක දිනුමැදීම් තියෙනවා. ඒ වගේ දේවල් වලටත් කට්ටියට ජොයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව MEXC එකේ KOL කෙනෙක් විදිහට මම සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට දැනට ශ්‍රී ලංකන් කමියුනිටි එකට ගොඩක් ලොකු අත්දැකීම් ටිකක් ලබා දීලා තියෙනවා. පීට්සා පාටි එක, එතකොට කොළඹ VIP meetup එක, ඒ වගේ ගොඩක් ground activities කරලා තියෙනවා MEXC ශ්‍රී ලංකා කමියුනිටි එකෙන්. එතකොට ඒ වගේ දේවල් වලටත් ඉදිරියට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දේවල් ආවොත් අනිවාර්යයෙන්ම මේ channel එක හරහා අපසරහට ඒ ගැන දැනුවත් කිරීම සිද්ධ කරනවා. මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොන හරි update එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලට මගනෝ හැර ඒ ගැන දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔයාලට MEXC එක සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම ඒ වලට reply කරන්නම් අනිවාර්යයෙන්ම. ඊට අමතරව channel එකක් තියෙනවා Telegram එකේ. ඒ වල ඩීටේල් ටිකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට ඒ වලට ජොයින් වෙලා ඒකේ ඉන්න කමියුනිටි එකත් එක්කත් සම්බන්ධ වෙලා ඔයාලගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. අදට MEXC එකේ මේ වීඩියෝ එක අවසන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Like this video, leave a comment, and subscribe!